මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ අපි කවුරුත් දන්නා ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහිවෙච්ච සුපිරි ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල සංචිතවලට ඔහුව ගත්තේ නැහැ පහුගිය දවස්වල. ඔහුට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නමුත් ඔහුගේ හැකියාව ගැන, ඔහුගේ පන්දු යැවීම ගැන, ඔහුගේ පන්දු යැවීම ඉරියව් ගැන ඉන්දියාවෙන් ඇහැ ගහන් ඉන්නේ. ඔයාලා දන්නේ නැතුණාට අපේ හැම ක්‍රීඩකෙක් under 19 ක්‍රීඩකයෝ කණ්ඩායමට එකතු වෙන්න ඉන්න ක්‍රීඩකයෝ මේ හැම එකා ගැනම එකී මෙකී නොකී හැම එකා ගැනම ඉන්දියාවෙන් ඇහැ ගහගෙන ඉන්නවා. බා ගන්න පුළුවන් ගෙන් සල්ලි දීලා බාගෙන ඉන්නවා. ඉතින් ඒක නොරහසක් අපි දන්නවා. ඉතින් මැච් බැලුවාම අපිට තේරෙනවා. ඉතින් ඒෂාන් මාලිංග ඉන්දියාව පුරා වැඩි වශයෙන් ජනප්‍රියටපත් වුණේ. ඔහු ගීත ගායනා කරා. ඒ වගේම වැඩි වශයෙන් කඩළු ගත්තා. සන්රයිස් හයිදරාබාද් කණ්ඩායමේ ඒ අයිතිකාරිනිය කාව්‍යා මාරන්ගේ හිත ගත්තා. ඉතින් ඒකත් එක්ක ඒෂාන් මාලිංගට මාර පොපියුලර්යක් තියෙනවා. ඔයාලට මතකද මතීෂ පතිරණ චෙන්නයි කණ්ඩායමේ කලින් සෙල්ලම් කරා වගේ ජනප්‍රියත්වයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද ඒෂාන් මාලිංගට මංගල යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ඉන්දියාවේ ඉන්න ජනප්‍රියතම නිලියෙකුගෙන්. ඉතින් ලසිත් මාලිංගලත් ඔය යෝජනා ඉන්දියාවෙන් ආවා. ලසිත් මාලිංග ප්‍රතික්ෂේප කරා. ඒතකොට මුත්තයියා මුරලිදරන් ඉන්දියාවෙන් කසාද බැන්දා. ඒ දවස්වල අපි යෝජනාව පිළි අරගෙන ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ජනප්‍රිය වෙන්න ඒ වගේ දේවල් වෙනවා. එම මංගල යෝජනාව කරපු නිලිය ඉන්දියාව තුල ලොකු ජනප්‍රියත්වයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය විදියට ජනප්‍රියත්වයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් ටෙලිනාට්‍ය නිලියක් කියලා තමයි වාර්තා වන්නේ. චිත්‍රපට නිලියක් නෙමෙයි. ඉතින් අපි බලමු ඒෂාන් මාලිංග මොන විදිහට මේක ඇක්සෙප්ට් කරයිද කියලා. ඉතින් ඒෂාන් මාලිංග කරන්නේ අනිවාර්යෙන් කැමති වෙන්නේ නැති වෙයි. මොකද ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩකයන්ට ඔය වගේ දේවල් පහුගිය දවස්වල වුණා. ඉතින් අපි ඒක අපි ඉන්දියාවට දෙන්නේ නැහැ කොහොමත් ඊළඟ පාර ටීම් එකට ගස් ගන්න ඕන අනිවාර්යෙන්ම. අපි බලාගෙන ඉන්නවා මේ වගේ ක්‍රීඩකයන් chance දෙනකම් බලමු. අපි දැන් ඉස්සරහට මැච් ආවේ නැහැ. තව මැච් ආව බලමු. මුන්ගේ හැකියාව කොහොමද කියලා ලෝක කුසලානුකුත් එනවා ඉස්සරහට. පට්ට සතුටුයි 50 ලෝක කුසලාන එනවා. අපි බලමු කොහොමද මේගොල්ලෝ ක්‍රීඩා කරන්නේ කියලා, මොන වගේ මට්ටමක ඉන්නවද කියලා. මොක්කුද දැන් හැලෙන්න ඉන්නව ඔය වටපඩියු ටික හලලා දාන්න ඕනේ. නැත්තම් ක්‍රිකට් ගහන්න බෑනේ. ඉතින් ඔබටත් මේ ගැන හිතෙන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. මාලිමාව රැකගමු අපි ගන්නේ පට්ටගේමක් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.